සම කතා බහ කරද්දී අපිට සැනසීමක් නැහැ. අප තුළ තියෙන ප්‍රීතිය සොරාගෙන තිබෙනවා. ඒකට හේතුව ඇයි? ආදම්ටයි ඒවටයි කොනොම දාඩිය මහන්සියෙන් පොළවේ දුක් විඳින්න යනවා. ස්ත්‍රියට කොනොම ශෝකයේ සහිතව දරුවන් බිහි කරන්න යනවා. මේ ශෝකයයි මේ වේදනාවයි මිනිස් ජීවිතවල නිමක් නැතුව හම්බ කළාට ලොකු ලොකු තනතුරු තිබුණාට ඒ වගේම බොහෝ සැප සම්පත් තිබුණාට අපි තුල ප්‍රීතිය සමාදානය හා සැනසීම නැතුව මොනතරම් දැනුම් සම්භාර කතා කරලත් වැඩක් නැහැ. ඒ නිසා අපේ ජීවිතවල යේසුස් වහන්සේගේ ලෙයින් අපිට සිදු කරගන්න පුළුවන් මේ සමාදානින් යුක්ත වූ සැනසීමේ ආත්මය. මේක ලබා ගන්න නම් බලන්න මෙතන කියනවා මක්නිසාද මාංශයේ පණ තිබෙන්නේ ලේවිය. මම ය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනයේ පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙරෙමි. සමගිකමක් කරන පිණිස. දැන් යේසුස් වහන්සේගේ ලේවලින් සමගිය ඇති වෙනවා. ප්‍රේමන්තිනි මා උදෑසන දේවමිය තුල දුටුවේ අන් කවර දෙයක්වත් නෙවෙයි. මේ රට තුලට මම වැරදීමකින් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේට පෙර නියමයක් තිබුණා. මාව යුරෝපාකරයට ඇතුල් කරන්නට දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ අන්‍ය ආගමික මිනිස්සෙකු. අන්‍ය ආගමික මිනිස්සෙකු. ඒ අන්‍ය ආගමික මිනිස්සයා තමයි මට අවසර අරගෙන දෙන්න ඇතුළු වෙන්න. ඔහු මම විශ්වාස කරනවා කොතනින් හෝ සුභාරංචි අසල එක දවසක ගැලවෙන්න ඕනයි කියලා. ඒතකොට ඊට පස්සෙම මට දොරවල් ගොඩක් ඇරුණා. හැබැයි ඇරෙන හැම දොරකම මගේ කල්පනාව තුළ මට තිබෙන වගකීමේ අවසරයේ මම හිතනවා විශ්වාස කරනවා ඒ සෑම දේව රාජ්‍ය දෙයක්ම දේව රාජ්‍යයට අනුකූලව සමාදානින් සිද්ධ වෙන්න ඕන. අපි දන්නවා ඒසෝ යාකෝබ් කියන දෙදෙනාගෙන් එක්කෙනෙක් දෙයක් හොරකම් කරලා වැරදි කරගත්තාම දෙමව්පියන් විදෙව්වා. ඊසාකුයි රෙබෙකයි. ඒ වගේ දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරෙන්නේ නැතුව පාස්ට කියන අය ගොඩාක් මේ ලෝකේ ඉන්නවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරෙන්නේ නැතුව සභාවේ නම කීටි උච්චාරණය කරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සමහරක් තැන්වලදී දේව රාජ්‍ය ගොඩනගනවා වෙනුවට තියෙන එක තවත් විසිරවන එක කරනවා. මේවත් ක්‍රිස්තියානි සේවයේදී ඉවසන්න සිද්ධ වෙනවා. අද මේ තැනට අපි යම්සේ පැමිණ සිටිනවාද? මම හරි සතුටු වෙනවා. යටහත්කමේ ආත්මය වැඩි දිනෙක තුල තිබීම ගැන. යටහත්කමේ ආත්මය වැඩි දිනෙක තුල තිබීම ගැන. මම හෘදයාංගයෙන් සහ ආත්මයෙන්ම සතුටු වෙනවා. විවිධ තරාතිරම් වල දේව ගැතිවරු, පාලකවරු, ඒ වගේම දේව සේවයේ කැඳවීම තියන අය. මේ හැම කෙනෙක්ම ඇවිත්ිද්දි අපි මේ ඉතාලිය ඇතුලේ කරන සේවයේ මීට වඩා බලවත් බලපෑමක් අපිට ඇති කරන්න පුළුවන්. මම විශ්වාස කරනවා තව අවුරුදු 3-4ක් යද්දී සභා ભેදේ අපිට නිම කරන්න පුළුවන් වෙයි කියලා. සභා ભેදේ නිම කරන්න පුළුවන් වෙයි වැඩි ප්‍රතිශතයකට. හැබැයි එකම දේ තමයි සභා ભેදය ඇති වෙන්නේම අපි දුරදිග නොබලා වැඩ කරන එක. ආගේ ප්‍රතිපත්තියක් හැටියට මම වැරදි ප්‍රසිද්ධිය කතා කරනවා. හැබැයි මම කිසිම සභාවක් විවේචනය කරන්නේ කිසිම සභාවක් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව මම කෙනෙක් ඇහුවොත් කවුරු හරි කෙනෙක් ගැන මම දකින වැරදි පැත්ත කියලා මොනසම හොඳ පැත්තත් මම කියනවා. ඕන කෙනෙකුට අවසරයක් තියෙනවා මා ගැනත් එසේ කියන්නේ. අනිත් කෙනෙක් ගැනත් එසේ කියන්නේ. හැබැයි සමහරක් අය කුහක වෛරීය මානසිකත්වයෙන් මෙවැනි දේවල් කළාම වටිනා ආත්මික ප්‍රීතිය මිනිසුන් තුල නැති වී යනවා. ආගේ පළවෙනි ඉල්ලීම සහ අවවාදය තමයි එබඳු දේවල් ඔබගේ හදවතට ඇතුල් කරන්නට මිනිස්යන් තුලින් සාතන් නෙද්දී ඔබ ඒවයින් අයින් වෙන්න. මක්නිසාද මම හැමතිස්සම කියනවා සමහරක් මිනිස්සු බොරු කියනවා කරලා නෙමෙයි කරන්න හිතලත් නැතිව. යම අධ්‍යක්ීමෙන් කියන්නේ කරලා නෙමෙයි කරන්න හිතලත් නැතිව පට්ටපල් බොරු කියනවා. මට හරි ආසයි දවසකට අහගන්න ඔච්චර බොරු කියන්න ඉගෙන ගත්ත කොහෙන්ද කියලා. මම ඇත්තටම කිව්වේ. බොරු කියන්න පුළුවන් ඔච්චර ලොකු ඒවා. ඔබ නිකමට හරි හොඳ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වුණොත් මම හිතනවා හොඳ සිනමා අද කියන්නේ ඒකට සිනමා පටයක් නේද? හොඳ සිනමා පටයක් ඔබට ලියලා දෙන්න පුළුවන්කම ලැබෙයි. වෙබ්
ප්‍රශ්නේ තියෙන්නේ අර්ථයක් නැති නිසා කවුරුත් බලන එකක් නෙවෙයි. අර්ථයක් නැති නිසා කවුරුත් බලන එකක් නෙවෙයි. ඒ නිසා මේ බොහෝ විටදී අපි අත්තරේ මේ විනාශකාරී දල සමගිය අවෝසි වෙන අන්දමට හේතුව වෙන මුකුත් නෙවෙයි. මට තනි වචනේ තිබෙන්නේ. අවුරුදු කෙනෙක් සහයෝගයක් දෙන්න. තනි වචනේ තියෙන්නේ. තනි වචනේ තියෙන්නේ. සමගිය අවෝසි වීමට මිනිස්සු අතරේ ભેදය ඇති කිරීමට එක තනි වචනේ තියෙන්නේ. රුසියාවත් එක්ක ළඟින් ඊර්ෂ්‍යාව එන මොකක්ද ඊර්ෂ්‍යාව ඩයග්නොයිස් කරන්න ඒ කියන්නේ සොයා ගන්න යම් කිසි උපකරණයක් තිබුණා නම් මම හිතනවා ස්පිරිතාලයක නෙමෙයි දේව සභාවක දොර ළඟ හයි කරන්න ඕනේ. මොකද ඊර්ෂ්‍යාව කියන එකේ ඇත්තටම අර්ථය මොකක්ද? මට නැති දෙයක් උඹට තියෙන්න බෑ. ඒ විග්‍රහය හොඳද දන්නේ? මට නැති දෙයක් උඹට තියෙන්න බෑ. ඒක නිසා මම මේක විනාශ කරන්න මට දරන්න පුළුවන් ඕනම බරාවියක් මම පාවිච්චි කරනවා විනාශකාරී දරන්න කියන්නේ. ඒක නිසා තමයි තමාගේම සහෝදරයාට ගලක් කරගෙන ගහලා මරන්න තරම් කායින්ට හදවතක් ආවා. අයින් හදවතක් ආවා. දැන් මෙවැනි දේවල් මගේ ප්‍රේමවන්තිනි සිදු වෙලා තිබෙද්දී ඔබයි මයි මේ සභා ජීවිතේ පරිස්සම් වෙන්න අප අතරේ තිබෙන සමගිය විනාශ කරන්නට අපි මිනිසුන්ව තෝරගන්නවා අපේ ළමදියාව මත. ළමදියාව මත මිනිසුන් ඇසුරු කළාට ආත්මික ලෝකයේදී අපිට සිද්ධ වෙනවා ආත්මයෙන් දෙවියන් වහන්සේ පත් කරපු එකිනෙක කෙනා ඉන්නවා. මම නම් කවදාවත් දේව සේවය කරන කෙනෙක්ව වෙන් කළාට පස්සේ ඒ කෙනා දේව සේවකෙක් නෙවෙයි කියලා මම ප්‍රකාශයක් කරන්නේ නැහැ. අඩු ගානේ සභාවක් ඇරුණු තරක්වත් මම සභා ලයිස්ට්ේ නම වහලා නැහැ. හේතුව අපිට බැරුව කියලා එතන දෙවියන් වහන්සේ කැමැත්තක් තියෙනවා. ඒ අය කොහොම හරි නැවත වතාවක් අපි දිනාගෙන අපි ඔක්කොම එකට ගමනක් යන්න ඕන. ඒක තමයි ප්‍රාර්ථනාව වෙන්න ඕන. ඒක උනේ නැතිනම් අපි කවදා හරි දවසක දුර ගමනක් ගිහිල්ලා ආපසු හැරිලා බලද්දී ස්වාමිනේ අර කෙනාව මට ගේන්න තිබුණා නම් හොඳයි කියලා ඔබ ආත්මෙන් ඉහළට යන තැන තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ණය ගනුදෙනු ඇඳුම් පළඳින් වමාරු කරගැනීම එකනින් දැන් කැම වීම කැම කචකචකදා කියවීම ඔක්කොම මාංශාකාරයෙන් තිබුණාට ආත්මික ස්වභාවයට ආවම ඇඳුනුම්කම් ඥාතිකම් ලේනාතිකම් මිත්‍රකම් සහෝදරකම් මට නම් අම්මා තාත්තකමුත් නැහැ අවංකව. මම මේක කියන මිනිහෙක් මම ඔප්පු කරලා තියෙන මිනිහෙක්. දෙවියන් වහන්සේගේ වැඩේ. මේක ප්‍රසිද්ධිය කියනවා මගේ කියන චේතනාව දෙවියන් වහන්සේලා මට කිසිම මම කියලා තියෙන්නේ මගේ දරුවන්ටත් කවදා හරි දවසක මම ජීවිතේ මේ කාල පරිච්ඡේදයට ඍජුව හිටගත්තු කෙනෙක් මම හිටගනි ඒකෙන් මම දරුකම අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් දේව රාජ්‍ය තුල තිබෙන කාරණවලදී මට සිද්ධ වෙනවා කියන්නේ. ඒ ගැන මම ගන්න කවුරු මොන මතයක් දරුවත් කොන්දේසි විරහිතව සිට ගන්න ඕන තැනදී මම සිට ගන්න කෙනෙක්. ආමේන්. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි. මම නම් ඔයගොල්ලෝ කාගේවත් ඔයගොල්ලෝ මම කරලා නැහැ. මම යුරෝ එකකටවත් ඔළුව නම් කෙනෙක් නෙමෙයි මේ අවුරුදු 15 ඇතුළත. ඒක හිතන්නත් එපා, කරන්න උත්සාහ කරන්නත් එපා. මම කියන්නේ මේවා නිසා සහෝදර සහෝදරියන් අතරේ ભેද වීම ඇති කරන්න එපා. දැන් අපන් දන්නවා අත්දැකීමෙන්ම ඔබට සමහර කෙනෙක් මිනිස්සෙක් වරදක් කරලා නැහැ. වෙන කෙනෙකුට වරදක් වෙලා ඇති. ඔබ ඒ කෙනත් එක්ක තියෙන ඇසුර නිසා අනේ මේ නිකන් ඉන්න මිනිහෙකුට බනින්න. කිසිම හේතුවක් නැතුව. ඔබට මොකක්ද මේ මිනිස්සයා කරපු වරද? මේක තමයි කියන්නේ මාංශාකාරයෙන් ලැබෙදියාව මත ඔබ කතා කරනවා. මේවා අපගේ සමගිය බිදී ගියාම අපිට පේන්නේ නැතුව අපි ආත්මිකව රෝගීන් වෙනවා. ආත්මිකව රෝගීන් වෙනවා. ඔබ මොහොතක් බලන්න මෙයා කියනවා මෙයා මාව කෙනෙක්තුවා කියලා. ඔබත් ඒ කෙනෙක්තිලට මාත් එක්ක බනින්නෝ කියලා කියනවා. ඔබ ඊළඟට කල්පනා කරන්න ඕනේ මෙයා මගේ මිත්‍රයා වුණාට මෙයා මගේ මිතුරිය වුණාට අම්මා තාත්තා වුණාට මට දුන්නේ නැහැ නේ මාව කෙනෙක්තුවෙත් නැහැ මම මොන කියලා වලට මම කෑ ගහන්නේ මාව කෙනෙක්තුවයි කියලා. මේක බෝ වෙන රෝගයක්. ආත්මික බෝ වෙන රෝග මේවා. සමහරක් අයගේ ශාරීරික ප්‍රතිශක්තිකරණය හරි හයියි. සමහරක් අයගේ ස්පිරිචුවලි ඉමුනිටි එක හරිම වීක්. ආත්මික ප්‍රතිශක්තිකරණය හරිම දුර්වලකම තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආත්මික බෝ වෙන රෝග වැළඳ ගන්නවා.
අරයා මෙයත් එක්ක තරයි, මෙයත් එක්ක මම ඉන්න මාත්‍යත් එක්ක තරයි. ඒ ආත්මික බෝ වෙන රෝග ඇති වෙන ක්‍රමය. මේවා අපි ජීවිතේ ඉවත් කරගෙන සභාවක් ඇතුලේ කෙනෙකුට විරුද්ධ වෙනවා. වැඩක් නෑ ප්‍රේමවන්තේ. මොකද්ද ප්‍රතිඵල? මොකද්ද ප්‍රතිඵල? මොකද්ද ඔබයි මායි ලබන ලාභය? මොකක්ද ඔබයි මායි ජීවිතයේ දෙවියන් වහන්සේගෙන් ලබන්නට නියමිත දේ? එන්න දේව ලියවිල්ල මෙන්න මේ තරණ. ඔබයි මායි අද ආත්මික රෝග, ශාරීරික රෝග සහ ප්‍රාණමය රෝග ඉවර. ප්‍රාණමය රෝග කියන්නේ මොනවද? මෙන්ටල් අප්සෙට්, සයිකොලොජිකල් ප්‍රශ්න.